ඔයාලා අහලා තියෙනව නේද? ව්‍යාපාරිකයෝ ගොඩ දෙනෙක් කියන කතාවක් තමන්ගේ ව්‍යාපාරයෙන් පළවෙනි ලක්ෂය හොයන එක ගොඩක්ම අපහසු ක්‍රියාවක් කියලා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ගොඩක් ව්‍යාපාරිකයෝ මේ කතාව කියනවා ඔයගොල්ලෝ අහලා ඇති. හැබැයි මම කිව්වොත් ඔයාලා ඒ කතාව තේරුම් අරන් ඉන්නේ වැරදියට කියලා ඔයා ඒක විශ්වාස කරනවද? එහෙනම් අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඔයගොල්ලෝ වැරදියට තේරුම් අරන් හිටපු කරුණු ටිකක් සම්බන්ධව හොඳ සිහියෙන් මේ කරුණු ටික අහලා බලන්න. එහෙනම් සිටුවර් රහස් YouTube channel එකේ ඔයා මේ අද ඇවිල්ලා තියෙන්නේ 46 වෙනි පාඩමට. ඔයා අලුතෙන්ම අපේ channel එකට අද මුලින්ම ආපු කෙනෙක් නම් ඔයා මේ ඇවිල්ලා තියෙන්නේ එකට එකක් සම්බන්ධව පඩිපෙළක් වගේ ගලාගෙන යන කතා මාලාවක පාඩම් මාලාවක 46 වෙනි පඩියට. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට මගහැරුණ කතා ටික පිළිවෙලට පළවෙනි එකේ ඉඳන් බලන්න පටන් ගන්න. ඒ වගේම ඔයා මුලින්ම අපිව අද subscribe කරගත්තු කෙනෙක් නම් ඔයාට අපේ මේ සිටුවර් රහස් channel එක මුණ ගැහුණ අද දිනය මැකෙන්නේ නැති තැනක ලියලා තියාගන්න. ඒ ඇයි කියලා ඔයා පිළිවෙලට කතා මාලාව බලාගෙන යනකොට මම මුලින් ඉඳන් කලින් වීඩියෝ වල පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක දකින්නේ Facebook එකේ හරි TikTok එකේ හරි නම් YouTube එකට ඇවිල්ලා සිටුවර් රහස් අපේ YouTube channel එක subscribe කරගන්න. මොකද මේ වීඩියෝ ටික හැමදාම හවස 7ට පිළිවෙලට playlist එකක් විදිහට පළ කරන්නේ YouTube එකේ. වෙනදා වගේම අදත් මේ කතාවෙත් වැදගත් කරුණු 5ක් පිළිවෙලට පෙළගස්සලා තියෙනවා. 5 වෙනි කරුණේ ඉඳන් වැදගත්කම වැඩිම පළවෙනි කරුණ දක්වා වැදගත්කම වැඩි වෙන පිළිවෙලට අපි කතා කරගෙන යමු. එහෙනම් මුලින්ම 5 වෙනි කරුණ පටන් ගන්න කලින් අලුතෙන්ම ආපු කෙනෙක් ඉන්නවා නම් චූටි announcement දෙකක් තියෙනවා. සිටුවර් රහස් අපේ WhatsApp channel එකේ විස්තරය description එකේ තියෙනවා. ඒකේ මේ වෙනකොටත් වැදගත් අවස්ථා වැදගත් විස්තර පිළිවෙලට දින දාලා අංක යටතේ පළ කරලා තියෙනවා. ඒ ටික ගිහින් කියවලා බලන්න. දෙවෙනි announcement එක අපේ 5 golden rules වැඩසටහන සම්බන්ධව ඒකේ විස්තරෙත් description එකේ තියෙනවා. ඒක හැබැයි රැකියාවක් කරන කෙනෙක්ට වැදගත් වෙන දෙයක් නෙමෙයි. ව්‍යාපාරයක් කරන හෝ ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඒ විස්තරයේ description එකේ තියෙනවා. හරි එහෙනම් අපි අද කතා කරන්න යන 5 වෙනි කරුණෙන් පටන් ගමු. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? සල්ලි තමයි ජීවිතේ, සල්ලි තමයි සතුට, සල්ලි නැතුව ගොඩක් දේවල් කරන්න බෑ. ඔන්න ඔය වගේ කතා ගොඩක් සමාජය ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මතු පිටින් බැලුවාම ඒ කතාව හරි වගේ අපිට පේනවා. මම මේ කියන්න යන්නේ ඒ කතාව වැරදි කියලා නෙමෙයි. හැබැයි මම අදහසක් මතු කරන්නේ මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කෙනෙක් තර්ක කරන්න පුළුවන් අතේ මුදල් නැතුව කෑමක් බීමක්වත් ගන්න විදිහක් නැහැනේ කියලා. ඒක හරි. මම මේ නමුත් වෙනත් අදහසක් මතු කරන්න උත්සාහ කරන්නේ සල්ලි කියන දේ සතුට නම් ලෝකේ වැඩිම සල්ලි තියෙන මිනිස්සු ටික නේද වැඩිපුරම සතුටෙන් ඉන්න ඕනේ. ඒක ඒ විදිහටම වෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වගේම සල්ලි කියන එක සතුට නම් සල්ලි නැති මිනිස්සෙක් හැම වෙලේම දුකෙන් ඉන්නත් එපා ඔය කියන විදිහට. ඒකත් ඒ විදිහටම වෙනවද? දැන් ලෝකේ ඉන්න ප්‍රකෝටිපති ධන කුවේරයෙක් මට්ටමට ඔයාටවත් මටවත් මුදල් නැහැනේ. එහෙම කියලා අපි හැම වෙලේම දුකෙන් ඉන්නවද? අපි තේරුම් අරන් තියෙන විදිහේ පොඩි වෙනසක් විතරයි තියෙන්නේ. ඒ ප්‍රකාශය තනිකර වැරදි කියලා මම කියන්නේ නැහැ. අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් ওই ප්‍රකාශය වෙනස් කරගත්තොත් මොකද වෙන්නේ? පුණ්‍ය ශක්තිය තමයි සතුට කියලා අපි තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? එහෙම නැතුව සල්ලි තමයි සතුට කියලා අර්ථ දක්වා ගත්තොත් අපිට සල්ලි තියෙන මිනිස්සේ දුකෙන් ඉන්න වෙලාවක් එහෙමත් නැත්තම් සල්ලි නැති මිනිස්සෙක් සතුටෙන් ඉන්න වෙලාවක් අර්ථ දක්වා ගන්න විදිහක් නැති වෙනව නේද? එහෙම වෙන්නේ කොහොමද කියලා? ගොඩක්ම ආධ්‍යාත්මික පැත්තකට නොගිහින් මම මේ මතු පිටින් පැහැදිලි කරේ. ඕක ඇතුලේ තව පැහැදිලි කරන්නම බැරි කතාවකුත් තියෙනවා. සල්ලි කියන දෙයක් අල්ලන්නේවත් නැති සිව්පසයෙන් විතරක් පිණ්ඩපාතෙන් විතරක් යැපෙන ස්වාමීන් වහන්සේලා එහෙම නැත්තම් හාමුදුරුවරු පූජකයෝ කොහොමද සතුටෙන් ඉන්නේ? ඒ කියන දේ මේ සංකල්පය ඇතුලේ පැහැදිලි කරන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒක නිසා මම ආධ්‍යාත්මික පැත්ත නෙමෙයි මේ සාමාන්‍ය ලෞකික ජීවිතය ගත කරන ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් මතු කරලා පෙන්නුවේ. එතකොට අපිට තියෙන දෙයින් අපේ පුණ්‍ය විපාක ටික අපි ළඟට ගන්න පුළුවන් නම් මේ මොහොතේ තියෙන දෙයින් සතුටු වෙලා අපි කරගෙන යන වැඩ කටයුතු ටික සතුටෙන් කරගෙන යන්න පුළුවන් නම් තමන්ගේ මානසික සතුට මුදල් මතම රඳා පවත්වා ගන්නේ නැතුව සතුටෙන් ඉන්න පුළුවන් නම් සල්ලි විතරමයි සතුට කියන ප්‍රකාශයේ හරි වැරද්ද තමන්ට පොඩ්ඩක් ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියලා අපේ මිනිස්සු ගොඩක් කරන්නේ හැමදාම වැරදි දෙයක් මම ඒ දේත් කරන්න එපා කියලා මතක් කරනවා. මොකද සල්ලි තියෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්නවත් කොච්චර සල්ලි තිබ්බත් ඔය මිනිස්සුන්ට සතුටෙන් ඉන්න බෑනේ වගේ ගොන් කතා කියනවත් එහෙම නැත්තම් ටකරන් සෙවිලි කරපු පැල්පත්වල තියෙන සාමය මහ මන්දිරවල නෑ වගේ මෝඩ විදිහට හිතන්නවත් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මම මේ පැහැදිලි කරේ මේකේ යථාර්ථය පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා විතරයි. අරවා ඉතින් අර ඇරියස් කවර් කරගන්නවා වගේ මෝඩ කතා. ඒක නිසා ඒ වගේ අන්තවලට යන්න එපා. මේකේ යථාර්ථය Taman තේරුම් ගන්න. මේක තේරුම් ගන්න බැරි කෙනෙක්
මුලින් කියපු කතාව වැරදියට තේරුම් අරගෙන සල්ලි හම්බ කරන්න එපා කිව්වා වගේ අදහසක් ඔලුවට දාගෙන වෙන වෙන යන්න ඉඩ තියෙනවා වෙනලා කමෙන්ට් කරන්නත් ඉඩ තියෙනවා එහෙම අදහසක් නෙමෙයි මම කිව්වේ මම මේ මුදල් සතුට සහ පුණ්‍ය ශක්තිය කියන කරුණු ටික ඔයගොල්ලන්ට ටිකක් මතක් කරලා දෙන්නයි ඔයගොල්ලන්ට කල්පනා කරලා බලන්න කියලා අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නයි මේ උත්සාහ කරේ ඊළඟට මම එන්න යන්නේ හතරවෙනි කරුණට ඒකට එන්න කලින් මම ඔයාගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නම් ඔයාගේ දියුණුව ගැන හිතන දියුණුව ගැන සැලකිලිමත් වෙන YouTube එකේ වැදගත් දේවල් හොයන කෙනෙක්ද ඔයා අන්න එහෙම කෙනෙක් නම් මේ වීඩියෝ එකට පහළ තියෙන ලයික් බටන් එක ටච් කරලා ලයික් එකක් දාන්න මොකද ඒ ඔයා දාන ලයික් එකෙන් ඔයා වගේම වැදගත් දේවල් ආධ්‍යාත්මික කරුණු ව්‍යාපාරික දියුණුවට අදාළ කරුණු YouTube එක ඇතුලේ හොයන කෙනෙක්ට මේ වීඩියෝ එක හොයාගන්න පහසුවක් වෙනවා හරි මම එනවා දැන් හතරවෙනි කරුණට ඔය ආයෝජන ගැන එහෙම කියද්දි මිනිස්සු නිතර කතා කරන වචනයක් නේද ROI කියන එක. ඒ කියන්නේ ඔයා ආයෝජනයක් කරාම ඒකේ ප්‍රතිලාභ එහෙම නැත්නම් ආයෝජනය කරපු දේ කවර් වෙන්න ගත වෙන කාලය ගැන හිතලා එහෙමනේ අපි සාමාන්‍යයෙන් ආයෝජනයක් කරන්නේ අපි ගෙදර මඤ්ඤොක්ක ටිකක් හිටෙව්වොත් මේකේ අලබහින්න කොච්චර කාලයක් යනවාද කියලා හිතලා බලනවානේ. එතකොට සමාජෙ වැඩි කතා නොවන දෙයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. අපේ මිනිස්සු ආයෝජන කරනකොට ජීවිතේ මෙච්චර කාලයක් අපි ජීවත් වෙයි මෙච්චර කාලෙකින් මේ ආයෝජනයේ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන් වෙයි ඔහොම හිතලා ආයෝජන කරනවා ජීවිතේ ප්ලෑන් කරනවා හැබැයි අපි හැමෝම දන්නවනේ හැමෝම කවදා හරි කොයි වෙලේ හරි තමන්ගේ ජීවිතේට සමුදෙන්න වෙනවා කියලා එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ජීවිතෙන් යන ජීවිතේට සමුදෙන ඔය හැම මිනිස්සයම තමන්ට ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ රාජකාරි ගොඩක් මැද එහෙම නැත්නම් තමන් ওই දුරදිග බලලා ආයෝජන කරගෙන ව්‍යාපාර කරගෙන රැකිරක්ෂා කරගෙන ඉන්න අතරේ තමන්ට ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ ගොඩක් මැද නේද අසතුටෙන් නේද දාලා යන්නේ කියලා. ඒ කරුණ මෙතනදි මතක් කරන්න හේතු උනේ ඒක ඔය රටේ ලෝකේ මැරෙන මිනිස්සු මෙහෙම නේද යන්නේ කියලා කල්පනා කරනවට වඩා තමන්ට වෙන්න යන්නෙත් ඒ දේ නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද ඔයගොල්ලොත් ව්‍යාපාර කරන්නේ රැකියාව කරන්නේ අනාගත හීනම වන්නේ ඔය හැමදේම කල්ප කාලාන්තරයක් ඉන්නවා කියලා හිතාගෙනනේ. හැබැයි ඔය ඉන්නවා කියලා හිතන් ඉන්න හීනේ මැද තමන්ට ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ රාජකාරි ගොඩක් මැද තමන්ට මේ හැමදේම දාලා යන්න වෙනවා නේද? ඒ දේ අනිත් මිනිස්සුන්ට වෙනවා වගේම තමන්ටත් වෙනවා නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි ඊළඟට මම එන්න යන්නේ තුන්වෙනි කරුණට. තුන්වෙනි කරුණත් සමාජයේ සමහරක් මිනිස්සු කොටසක් විතරක් වැරදියට තේරුම් අරන් ඉන්න කරුණක්. ව්‍යාපාරික ලෝකේ අවස්ථා සැරින් සැරේට එනවා කාලෙන් කාලයට එනවා එතකොට තමන් ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යවසායකයෙක් විදිහට එන අවස්ථා එහෙම නැත්නම් සමාජයේ වෙනස් වීම් වලට පිළියම් හොයන්න ඕනේ ඒ ගැටලු වලට විසඳුම් හොයන්න ඕනේ තමන් ඒ අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගන්න බලන්න ඕනේ එහෙමනේ කාලෙත් එක්ක ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් කාලෙට අනුරූපව ඒ වෙන වෙනස් වීම් එක්ක ඉදිරියට ගලාගෙන යන්නේ තමන්ගේ ව්‍යාපාරික ගමන හැබැයි අවස්ථාවක් දැක්කම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එකයි මොකක් හරි පිරමීඩයක් ගහගෙන බොරදියේ මාළු බාන එකයි කියන්නේ දෙකක් කියලා තමන් තේරුම් ගන්න ඕනේ. මොකද සමහරු හිතන් ඉන්නවා අද සමාජේ ඒ දෙකම එකක් කියලා. අනිත් මිනිස්සුන්ට අයහපත කරලා තමන් සාර්ථකත්වය හොයාගෙන යන්න උත්සාහ කරන්න එපා. මොකද මම පළවෙනි කරුණුත් කිව්වා මතකද? සල්ලි කියන දේ නෙමෙයි සතුට කියන එකට බලපාන්නේ තමන්ගේ පුණ්‍ය ශක්තිය කියලා තවත් සාධකයක් ඕක ඇතුලේ තියෙනවා කියලා. එතකොට අන්නේ දේ තේරෙනවා නම් අපි කවදාවත් තව මිනිස්සෙට අයහපතක් කරලා අපේ ව්‍යාපාරයක් සාර්ථක කරන්න උත්සාහ කරගන්නේ නැහැ. හරි ඊළඟට මම එනවා දෙවෙනි කරුණට. ඔයාලා කරන රැකිරක්ෂා ව්‍යාපාර ඒ දේවල් ඒ විදිහටම කරගෙන යන්න. ඔයගොල්ලෝ දැනට මේ සමාජේ රඳාපවතින්නේ මුදල් මත කියලා හිතාගෙන ඒ දේවල් එක්ක ඒ විදිහටම යන්න. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ව්‍යාපාර පටන් ගන්න රැකියාව කරන එහෙම නැත්නම් මොනවාම හරි දෙයක් තමන්ගේ ගෝල් එකකට යන මිනිස්සු ඒ කරන හැමදේම ලෝකේ කරන හැම මිනිස්සෙයටම සාර්ථක වෙනවද කියලා එහෙම එකක් නැහැනේ. ව්‍යාපාර කරන සමහර මිනිස්සුත් බහුතරයක් ව්‍යාපාර නතර කරනවා ව්‍යාපාර කඩන් වැටෙනවා. ඒක තමයි ස්වභාවය. රැකියාවක් වුණත් ඔයගොල්ලන්ට අත්දැකීමේදී ඔයගොල්ලෝ කරන පළවෙනි රැකියාව හැමදාම ඒ රැකියාවෙම ඉන්නවා කියලා එකක් නැහැ නේ. ලොකු හීන තියාගෙන ඒකට ගියාට කාලයක් යනකොට ඒකේ තමන්ට නොගැලපෙන තැන් පේන්න ගන්නවා. ඒකෙන් තමන් අයින් වෙලා වෙන තැනකට යන්න බලනවා. හැබැයි කොයි දේ කොයි විදිහට වුණත් ව්‍යාපාරයක් කඩන් වැටුණත් තමන් කර ඉන්න රැකියාවෙන් තමන්ට අයින් වෙලා වෙන තැනකට යන්න වුණත් ඒ මොන දේ වුණත් තමන් පුණ්‍ය ශක්තිය කියන සාධකය තමන් තුළ ටිකෙන් ටික එකතු කරගෙන තියාගන්නවා නම් තමන් හැම වෙලේම සතුටෙන් ඉන්න වයිබ් එකක් තමන් තුළ රඳව ගන්නවා නම් ලෝකෙට යහපත කරන වයිබ් එකක් තමන් තුළ රඳව ගන්නවා නම් ඒ වයිබ්‍රේෂන් තමන් තුළ තියාගන්නවා නම් තමන්ට ලැබෙන ඕනේ අවස්ථාවකදී කඩන් වැටෙන්නේ නැතුව ඒ කියන්නේ මානසික භෞතික දේවල් කඩන් වැටුනොත් මානසිකව කඩන් වැටෙන්නේ නැති වෙන්න ඕනේ තැනකදී හොඳ අවස්ථාවක් දකින්න අර
අඳුරු වලාවකුණ ත්‍රිදීරේකාවක් දකින්න පුළුවන් මානසිකත්වයක් තමන් තුළ තියාගන්න බලන්න. මම අර මුලින්ම ඔයගොල්ලන්ට කිව්වනේ දිනයක් ලියලා තියාගන්න කතාවක්. ඒ දේ මම කියන්නත් හේතුවක් තියෙනවා. ඔයා මේ කතා මාලාව පිළිවෙලට අහලා තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරන්න ගත්තොත් මේ කියවෙන කරුණු තමන්ගේ ජීවිතය ඇසුරෙන් තමන් කල්පනා කරලා බලන්න ගත්තොත් කාලයක් ගියාට පස්සේ ඔයාවේ ලියපු දිනෙත් එක්ක ඔයා ඉන්න තැන සංසන්දනය කරලා බලන්නකො. අන්න ඒකට අවශ්‍ය වෙන නිසයි මම ওই දිනේ මතක ඇතුව ලියලා තියාගන්න කියලා කිව්වේ. හරි, එහෙනම් මම එන්න යන්නේ අවසාන සහ වැදගත්ම කරුණට. මේ වීඩියෝ එක මෙතනට නිකන් ස්කිප් නොකර මේ අන්තිම කරුණත් ඔයාගේ ජීවිතයට දාගන්නවා කියලා කියන්නේ ඔයා ගොඩ දෙනෙක් අතරින් විශේෂ කෙනෙක්. මොකද මේ වෙනකොටත් වීඩියෝ එක බලන්න ගත්තු හැමෝම මෙතනට එන්නේ නැහැනේ. යම්කිසි කොටසක් විතරයි මේකේ වැදගත්කම තේරෙන අය විතරයි මේ අවසාන කරුණ වෙනකන් එන්නේ. එතකොට ඔයත් එහෙම මේ කියවෙන කරුණු වල වැදගත්කම තේරෙන කෙනෙක් විදිහට ඔයාට තවමත් අපිව subscribe කරගන්න එහෙම අමතක වෙලා තියෙනවා නම් ඔය පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරගන්න. ඒ bell icon එක click කරගන්න අයට YouTube ආයතනයෙන් අපේ වීඩියෝ එකක් පළ වුණ ගමන් notification එකක් එවනවා. ඔයාට වීඩියෝ මගෑරෙන්නෙත් නෑ, සර්ච් කර කර ඔයාගේ කාලය වැය කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. වීඩියෝ එක පළ වුණ ගමන් YouTube app එකෙන් ඔයාට notification එක එනවා. හරි, මම එහෙනම් එන්න යන්නේ වැදගත්ම අවසාන කරුණට. මම මුලින්ම කිව්වා නේද පටන් ගන්න තැනදීම අර ව්‍යාපාරිකයෝ කියනවා පළවෙනි රුපියල් ලක්ෂ හොයන එක තමයි ගොඩක්ම අපහසු. ඒ කතාව අපි තේරුම් අරන් ඉන්නේ වැරදියට කියලා මම ඔයගලන්ට කිව්වා නේද? මම ඇයි එහෙම කිව්වේ කියලා මම දැන් පැහැදිලි කරන්නම්. මෙහෙම හිතන්නකෝ, ඔයා මොනවා හරි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා. අපි හිතමු බුලත් පිට ටිකක් කඩවලට දාගෙන යනවා කියලා. මම දන්නේ නැහැ දැන් බුලත් පිටක් කීයක් වෙනවද කියලා. ඔය බුලත් පිටවල වටිනාකම, ඒ කියන්නේ සේල්ස් ප්‍රමාණය ලක්ෂයක් වෙන්න ඔයාලා යම්කිසි බුලත් පිට ප්‍රමාණයක් දවසකට බුලත් පිට 10 ගානේ කඩවලට දාගෙන යනවා කියලා හිතන්නකෝ. එතකොට ඔය සේල් එක ලක්ෂයක් වෙන්න ඔය කියන ව්‍යාපාරිකයෝ කියන තරම් අපහසුයක් තියනවද? එහෙම නැත්නම් ඔයාලා පොලේ මොන හරි වෙළඳාමක් කරනවා කියලා හිතන්නකෝ. එළවලු ටිකක් අරන් ගිහින් පොලේ විකුණනවා. ලක්ෂයක වෙළඳාමක් කරන්න ඔය ව්‍යාපාරිකයෝ කියන තරම් එහෙම සංකීර්ණ දෙයක්ද? ප්‍රායෝගිකව වෙළඳාම් කරලා තියෙනවා නම් අපි හිතමුකෝ එළවලු කිලෝ එකක් රුපියල් 500යි 1000යි කියලා. එතකොට ලක්ෂයක් කියන්නේ එළවලු කිලෝ කීයද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එතකොට ඔය ව්‍යාපාරිකයෝ ඔච්චර අපහසුයි කියලා කියන්නේ සේල් එක වෙන්න විදිහක් නැහැනේ. සේල් එක ගැන නෙමෙයි ඒගොල්ලෝ අදහස් කරන්නේ. හරි, අපි හිතමුකෝ ලාභය කියලා. ඔය ව්‍යාපාරිකයෝ කියන තරම් ලක්ෂයක වෙළඳාමක් කරලා ලාභයක් හොයන්න අතිශය අපහසු ඔය කියන තරම් මහා කැපකිරීමක් කරගෙන එහෙම දෙයක් ඔය කියන තරම් ඕක ඇතුලේ තියනවාද? ඔයාලා සිල්ලර කඩයක් කරනවා කියලා හිතන්නකෝ. මාසෙට රුපියල් 30-40000ක ලාභයක් එන විදිහට තමන් කඩයක් කරගෙන යනවා. කඩකුලිය ගෙවලා ඒ තමන්ගේ ලාභේ කොටස ගත්තොත් ඔය කියන ලක්ෂ්‍ය කියන එක ඔය ව්‍යාපාරිකයෝ කියන තරම් අපහසුවක් නෑ කියලා ඔයගොල්ලන්ට තේරෙනව නේද? එතකොට ඔය සාර්ථක වෙලා ඉන්න ලොකු ව්‍යාපාරිකයෝ කියන ලක්ෂ්‍ය කතාව මොකක්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒගොල්ලෝ අදහස් කරන්නේ සේල් එකත් නෙමෙයි නම්, ලාභෙත් නෙමෙයි නම් මොකක්ද ඔය ලක්ෂයක් හම්බ කරනවා කියන එක අපහසුයි කියලා ඒගොල්ලෝ කියන කතාව. එතකොට ඔය ව්‍යාපාරිකයෝ කියන කතාව බොරුවක්ද? නැහැ. ඒගොල්ලෝ කියන එක අපි තේරුම් අරන් ඉන්නේ වැරදියට. ඒගොල්ලෝ එතන ලක්ෂයක් හොයන එක තමයි පළවෙනි ලක්ෂය තමයි අමාරුම දේ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒකාකාරීව ලක්ෂයක් එන සිස්ටම් එකක්, ව්‍යාපාරයක්, ක්‍රමයක් හදන එක තමයි අපහසු කියලා ඒගොල්ලෝ අදහස් කරන්නේ. මිසක් ඔයගොල්ලෝ ලක්ෂයක ලාභයක් හොයන කඩයක් කරන ඒ වගේ දෙයක් නෙමෙයි. මොකද කඩයක් ගත්තාම සිල්ලර කඩයක් ගන්නකොට ඔයගොල්ලෝ ලක්ෂ ගාණක් ලාභ හොයලා ඔය කඩේ හරියන්නේ නැහැ කියලා තේරුනම වෙලා වහලා දායි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ බුලත් පිට හරි මම කිව්වා වගේ පොඩි මොන හරි ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරලා ඔය ලක්ෂයක මුදලක් ඔයගොල්ලෝ හොයාගෙන කාලෙත් එක්ක ඕක කරන්න අපහසු වුණාම වහලා දායි. හැබැයි ඔය කියන ව්‍යාපාරිකයෝ අපහසුයි කියලා කියන්නේ සිස්ටම් එකක් හදන එක තමයි ඇත්තටම අමාරු දේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. හාල් හරි, සබන් හරි, කිරිපිටි 3-5 මොනවා හරි ඔය මිනිස්සු නිතර ගන්න බඩුවල මහා ලොකු ලාභයක් නැහැ නේ. අපි හාල් ගමුකෝ. ඔය හාල් කිලෝ එකකින් බොහොම රුපියල් 7 ගණන් පොඩි ලාභයක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාපාරයේ හරි සිස්ටම් එකකට හැදුනාම නැවත මිනිස්සු ඒ හාල් හරි ඒ තමන්ගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙන විදිහේ සිස්ටම් එකක් තමන් හදාගත්තාම එතකොට තමන්ට පුළුවන් ව්‍යාපාර ඊළඟ මට්ටමට ගෙනියන්න. ඔන්න ඔය කියන විදිහේ සිස්ටම් එකක් හදාගන්න එක තමයි අපහසුයි කියලා ව්‍යාපාරිකයෝ කියන්නේ. ඒකට හේතුව ඒකට දැනුම ඕනේ. තමන්ට ඒකට ගැළපෙන දැනුම තියෙන පුද්ගලයෝ ඕනේ. තමන්ගේ සේවකයෝ දාලා තමන් ව්‍යාපාරේ රන් කරන්න ඕනේ. තමන්ගේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරන්න ඕනේ, මාකටිං කරන්න ඕනේ. තමන්ගේ ක්වොලිටිය ටිකෙන් ටික වැඩි කරන්න ඕනේ. සමාජයේ ඉන්න අනිත් තරඟකරුවන්ගේ දුර්වලතා අඳුරගෙන ඒවා අපේ ශක්තියින් කරගෙන අපේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කරගන්න ඕනේ. ඔය හැමදේම කරන්න ඕනේ සිස්ටම් එක හදන එක තමයි පළවෙනි ලක්ෂයක් එන සිස්ටම් එක හදාගන්න එක තමයි අපහසුම දේ කියලා ව්‍යාපාරිකයෝ අදහස ඉදිරිපත් කරන්නේ. ලාභෙවත් සේල් එකවත් නෙමෙයි. එහෙනම් අදට මම කතා කරන්න බලාපොරොත්තු වෙච්ච කරුණු ටික කියලා ඉවරයි. මේ කියවෙච්ච කරුණු ඔයා කල්පනා කරලා බලන්න මේවා ප්‍රායෝගික ලෝකයේ යථාර්ථයට ගැලපෙනවද නැද්ද? මේවෙන් ඔයාට දෙයක් ලබා ගන්න පුළුවන්ද? ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා
ඒ ඔයාගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවත් දාන්න. යෝජනා චෝදනා ඕන දෙයක් ගල්මුල් ඕන දෙයක් බාර ගන්නවා. ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ කියවෙච්ච කරුණු වලින් ඔයාලට ප්‍රයෝජනයක් ලැබුණා නම් අඩුම ගානේ වෙන මොකුත් අදහසක් නැත්නම් ස්තුතියි කියලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාගේ දාන කමෙන්ට් එකත් මට ශක්තියක් වෙනවා මේ වැඩේ කරන්න. මගේ කාලය කැප කරගෙන ලොකු වෙලාවක් මහන්සියක් දාලා තමයි මේ වීඩියෝ ටික පිළිවෙලට දිනපතා දාන්න උත්සාහයක් මේ ගන්නෙ. ඒ වගේම ඔයාට මේකෙන් යම්කිසි හෝ ප්‍රයෝජනයක් ලැබුණා නම් ඔයාට මේ ලැබුණ දේ මේ වටින දේ තව කෙනෙක් දකින්න සුදුසුයි කියලා හිතනවා නම් ඔය පහළ තියෙන ෂෙයා බටන් එක ක්ලික් කරලා ඒන ලින්ක් එක සෝෂල් මීඩියා වල බෙදා හරින්න. එහෙනම් අපි හෙටත් හවස 7ට හම්බ වෙමු. ඔයා කරන කියන හිතන පතන හැම යහපත් දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක ඉවර වෙලා යන්න කලින් ඩිස්ක්‍රිප්ෂන් එකත් බලලම යන්න. එහෙනම් සුබ දවසක්. ජයෙන් ජයම වේවා.